මෙන්න අඩෝ බස්සක උඩ යනවා බෑ. අඩෝ මෙන්න බස්සක උඩ යනවාකෝ. අඩෝ මෙන්න ඔයාලෝන ඉතින් සුබ දවසක් කියලා අද පිළිගන්නවා ආශෙන් ගේමින් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. හරිද යාළුවනේ ඔන්න ඉතින් අදත් ගෙනා බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ තවත් සුපිරි වීඩියෝ එකක් ඉතින් යාළුවනේ. හරි ඉතින් අද මොකක්ද ගෙනාවේ? අදත් ගෙනාවේ ඉතින් අලුත් සුපිරි ලොකේෂන් එකක් ගෙන යාළුවනේ. මේකත් ඉතින් යාළුවනේ හැංගිලා තියෙන ලොකේෂන් එකක් තමයි. මේක තියෙන්නේ යාළුවනේ කොටින්ම කිව්වත් අහසේ බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ අහසේ තමයි තියෙන්නේ. මේකට යන්න තියෙන තැනත් කවුරුත් දන්නා යාළුවනේ. හරි ඉතින් යාළුවනේ ඔන්න ඉතින් මේක නිකන් ඇවිල්ලා වෙනම චැලෙන්ජස් එක තියෙන රූට් එකක් වගේ යාළුවනේ. මේකේ තියෙන ඔයාලා නිකන් චැලෙන්ජස් වලින් බස් එක ගෙනියන්න. හරි ඉතින් යාළුවනේ අපි අද බලමු මේ ලොකේෂන් එක තියෙන්නේ කොහෙද කියලා. හරි ඉතින් මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝත් එක්කත් ඔයාලට එකතු වෙන්න කියලා මම කියන ගමන් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයාලා ගේම් එකේ ඕන මෝඩ් එකකින් මම නම් ෆ්‍රී මෝඩ් එකේ යන්න යාළුවනේ ගිහින් ඔයාලා දාගන්න ඕන මෙන්න මේ මැප් එක මම පෙන්නන්නම් මෙන්න මෙතන ඉඳලා මේ තියෙන යාළුවනේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට තමයි යන්න ඕනේ මුලින්ම මෙන්න මෙතන ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරන්න මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ඔයාලා මැප් එක දාගන්න ඕනේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට යන්න ඕනේ. ඒ කියන්නේ මැප් එකේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට. හරි ඉතින් ඒක දීලා ඔයාලා මෙතන ගෝ කියන එක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මැප් එක ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මේ මැප් එකේ පෙන්නන විදිහට යන්න ඕනේ යාළුවනේ. හරි ඉතින් යාළුවනේ මේක පොඩ්ඩක් අහසේ යාළුවනේ තියෙන පොඩ්ඩක් ගොඩම උඩට යන්න ඕනේ යාළුවනේ අහසේ ගිහිල්ලා එක එක චැලෙන්ජස් වලින් තමයි යාළුවනේ යන්න තියෙන්නේ පොඩ්ඩක් අමාරුයි වැඩේ ඊට පස්සේ මෙන්න මෙතනින් මැප් එකේ මෙන්න මේ විදිහට වමට හරවන්න මේ පාරෙන් ටිකක් කෙලින් යන්නකෝ ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තැනකින් ඔයාලා හරව ගන්න බස් එක මෙන්න මේ විදිහට මම හරව ගන්නවා. හරි ඉතින් මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉස්සරහට එන්න. ඔයාලට පේනවා ඇති මම බහැලා වෙන්නන්න. ඔයාලට පේනවා තන්න යාළුවනේ මෙන්න මේ තියෙන නිල් පාට කඩේ. මෙන්න මේ කඩේ ඉස්සරහෙන් හරියටම බස් එක නවත්ත ගන්න ඕනේ. මෙන්න මේ කඩේනේ මෙන්න මේ නිල් පාට කඩේ ගාවින් මෙන්න මේ බස් එක නවත්ත ගන්න ඕනේ හරියටම. අපි බස් එක නවත්ත ගමු. මෙන්න මේ විදිහට යාළුවනේ හරියටම අර නිල් පාට කඩේ ඉස්සරහින් බස් එක නවත්ත ගන්න ඕනේ. මේ මම නවත්ත තියෙන විදිහට. මෙහෙම නවත්තලා යාළුවනේ විනාඩියක් දෙකක් විතර බස් එක මෙහෙම තියන්න. එතකොට ඔයාලා මේක උඩ යනවා වගේ පේන්නේ. අපි පැත්තකට වෙලා බලාගෙන ඉමු බලන්න. හරි යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න දැන් බස් එක උඩ යනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති යාළුවනේ මෙන්න දැන් බස් එක උඩ යනවා ගැම්මට. හරි යාළුවනේ අපි දැන් වෙන ලෝකයකට යන්න තමයි හදන්නේ. පේනවනේ ඇති යාළුවනේ ඔයාලට පේනවා ඇති බස් එක උඩ යනවා. ඔයාලට පේනවා ඇති යාළුවනේ පල්ලෙහා. මම දැන් බස් එක ටික ටික උඩ යනවා යාළුවනේ. ආඩෝ පට්ටනේ බා. ඔන්න ඉතින් යාළුවනේ බස් එක උඩ ඔයාලට පේනවා ඇති යාළුවනේ පල්ලෙහා අපි හිටපු තැන බස් එක යාළුවනේ අහස උඩ පාවෙනවා වගේ තමයි තියෙන්නේ. කට්ටිය කලින් මේක try කරලා තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න ගැම්මට. පේනවා ඇති යාළුවනේ පල්ලෙහා
බස් එක තව උඩ යනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති දැන් ටික ටික අහස උඩ නිකන් වෙන රූට් එකක් වගේ වෙන ට්‍රැක් එකක් වගේ තියෙනවා යාළුවනේ. මේකත් ඉතින් යාළුවනේ ෆයිල් OBB වලින් දාපු එකක් නෙවෙයි. මේක ඔරිජිනල් ගේම් එකක් තියෙනවා. මේක ගේම් එකටම ආපු එකක් යාළුවනේ. ඕන මොඩ් එකක තියෙනවා. ඔයාලට පේනවා ඇති යාළුවනේ අපි මේ ට්‍රැක් එකට ටික ටික ලං වෙනවා. මේක තියෙන යාළුවනේ පුළුවන් නම් අවසානතේ ගියෙක් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. පොඩ්ඩක් අමාරු චැලෙන්ජස් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඔන්න ඉතින් ගේම් එකේම තියෙන ස්ටාර්ට් එක. හරි ඉතින් මේ විදිහට උඩට ආවට පස්සේ මෙච්චරයි යාළුවනේ උඩට යන්නේ. ඊට පස්සේ ඔයාලා ඉස්සරහට යන බස් එක මෙන්න මේ විදිහට. බස් එක මෙන්න මේ විදිහට ඉස්සරහට ආවට පස්සේ ඔන්න ඉතින් අපි දැන් ට්‍රැක් එකට ඇවිල්ලා තියෙන්නේ යාළුවනේ. ඔයාලට පේනවා ඇති යාළුවනේ මේකේ ඩ්‍රයිවර්ට බහින්න නම් බෑ යාළුවනේ. ඔයාලට පේනවා ඇති ඉතින් ස්ටාර්ට් කියලා තියෙනවා. අපි යමු ඉස්සරහට. ඔයාලට පේනවා ඇති යාළුවනේ මේකේ අමුතු චැලෙන්ජස් තියෙන්නේ. අපි බලමු ගාන්න බස් එක ගන්න. මේකේ යාළුවනේ තව දෙයක් කියන්න ඕන. පොඩ්ඩක් අර මිස් වුණොත් කෙලිම පල්ලෙහාට වැටෙන්නේ. එහෙම වුණොත් ඔයාලට ආයෙ මුලින් ඉඳන් එන්න වෙනවා. අපි බලමු ගාන්න බස් එක ගන්න. ඔන්න ඉතින් යාළුවනේ මගේ බස් එක පල්ලෙහාට වැට්ටා. ඉතින් යාළුවනේ පල්ලෙහාට යන ගමන් තියෙන්නේ බස් එක ඉතින් යාළුවනේ පල්ලෙහාට වැට්ටා. පල්ලෙහාට යන ගමන් තියෙන්නේ ඉතින් ඔයාලට පේනවා ඇති බස් එකේ වේගයත් මෙන්න මෙතන පෙන්නනවා. හරි ඉතින් යාළුවනේ අද ගෙන ආපු වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් අනිත් කට්ටියටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලත් මේක try කරා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක හොඳයි නම් අනිවාර්යෙන් like එකකුත් දාගෙන යන්න. පට්ටම චැලෙන්ජස් ටිකක් තියෙනවා යාළුවනේ. අනිත් කට්ටියටත් දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරලා අපි තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. එතකන් හැමෝටම සුබ දවසක්.